අද ඇවිල්ලා ඉන්නේ පාට ලෝකයකට. ඉතින් අත්කම් නිර්මාණවලට ඉතා සුවිශේෂී ස්ථානයක් තමයි දුම්බර රටා ආයතනය. මම අද ඉන්නේ දුම්බර රටා ආයතනයේ අධිපතිතුමාත් එක්ක. ඉතින් අපි එතුමගෙන් අහලා බලමු එතුමගේ ව්‍යාපාරය ගැන. මම කරන්නේ දුම්බර රටා කපු කියන අංශේ. දුම්බර රටාක අංශ දෙකකට බෙදෙනවා කපු සහ හන. දුම්බර රටා කපු කියන දේ තමයි මම කරන්නේ. එතකොට ඔබතුමාගේ ව්‍යාපාරය කොහොමද මුලින් ආරම්භ කළේ? දැන් තියෙන තත්ත්වය කොහොමද? මේ දුම්බර රටා කලාව පටන් අරගන්න තියෙන්නේ කුවේණිගෙන්. ජනවාරයේන විදිහටත් මධ්‍යකාලීන සිහල කලා කියන පොතේ තියෙනවා ආනන්ද කුමාර සාමිසර්ගේ ඒ පොතේ තියෙනවා ලිඛිතව මේක මේ දුම්බර රටා තමයි පැවතෙන්නේ කුවේණිගෙන් කියලා. එතකොට දැනට මේ ශාස්ත්‍රයේ පැරණිම කෙනා මගේ තාත්තා. එතකොට මම ඉස්සර හිටියේ යුද හමුදාවේ. ඊට පස්සේ මම පොඩක් ඇටෙන්ඩර් එකකින් පස්සේ තමයි මම මේකට යොමු වුණේ. දුම්බර රටා කලාව මම ඉදිරියට කරගෙන යනවා දැන්. එතකොට ඔබතුමාගේ ව්‍යාපාරය ආරම්භ කළේ කොයි කාලේ වගේද? මම නම් අතර මේ ශේෂ්ත්‍රයට ආවේ 2006. ඒ කියන්නේ 2006 දී තමයි මම මේකට යොමු වුණේ. ඊට පස්සේ එතන ඉඳලා තමයි මම කරගෙන ඉන්නේ. දැන් මේ ව්‍යාපාරය අත්කම් නිර්මාණ ව්‍යාපාරයක් නේ. එතකොට මේ ව්‍යාපාරයේ තියෙන විශේෂත්වය මොකද්ද? මේ ව්‍යාපාරයේ තියෙන විශේෂත්වය මේ දුම්බර කලාව කියන දුම්බර මිටියාවතේ හැදුන දේ තමයි මේ දුම්බර කලාව. දුම්බර කලාව ඒ පැරණි පටන් ගත්ත ආකාරයටම ඒ මැෂින් වලින්ම ඒ අත්‍යන්තයෙන්ම තමයි තාම කරන්නේ. මේක ඒ නිසා මේක ලෝක උරුමයක් කරා 2023 වර්ෂයේදී. දැන් මේක ඉතා සුවිශේෂී නිර්මාණයක් නේ. ඉතින් මේකට ඔබතුමාට සම්මාන ඇගයීම් එහෙම ලැබිලා නැද්ද? මට සම්මාන ඇගයීම් ලැබිලා තියෙනවා. 2006 වර්ෂයේ තමයි මම ඉස්සෙල්ලම මේ තරගයකට ඉදිරිපත් කරේ. හැම අවුරුද්දෙම ජාතික ශිල්ප සභාව සහ පේශකර්ම ආයතනය මගින් පවත්වනවා තරග. ඒ තරගයේදී 2006 ඉඳලා මේ වෙනකන් හැම අවුරුද්දකම මට සම්මාන හම්බෙලා තියෙනවා. ජනාධිපති සම්මාන, පළාත් සහ ජාතික සම්මාන. මේ ශාස්ත්‍රයේ දැනට ලංකාවේ වැඩිම සම්මාන අරන් තියෙන්නේ මම. බොහොමත් මේ ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් දේශීය දේ අගය කරන අත්කම් නිර්මාණ වලට කැමති ඔබත් දුම්බර රටා මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය සේවාවන් ලබා ගන්න පුළුවන්.